දියුලපෙටිය ප්‍රාදේශීය ලේකම්තුමී වන හේරත් මැතිණිය අභියෝගයක් කළා. එතුමීට විරුද්ධව චෝදනා අල්ලස් ගැනීම, එතකොට කූට පස් වැලි කළුගල් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීම ගැන චෝදනා තියෙනවා නම් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා එතුමිය අභියෝග කළා. ඒ අභියෝගයෙන් හින්දා අපි මේ සියලුම දේවල් තොරතුරු අරගෙන මේ අපේ ප්‍රාදේශීය මේ මන්ත්‍රීවරු ඇතුළු මගේ ලේකම්තුමා ඇවිල්ලා අද අල්ලස් සහ දූෂණ මේ කොමිසමේ පැමිණිල්ලක් දැම්මා. ඒ වගේම මම දුරකථනයෙන් සරත් ජයමාන්න මහත්මයාට කතා කළා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් නව අධ්‍යක්ෂකවරයා එතුමාට දුරකථනයෙන් කතා කරලා කියපුවම එතුමා කිව්වා ඇවිල්ලා අද පැමිණිල්ල දාන්න කියලා. ඉතින් තවත් තොරතුරු ගලාගෙන එනවා. අපි තවත් ජනතාවට කියනවා දියුලපිටිය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට තවත් තොරතුරු තියෙනවා නම් මේ දූෂිත නිලධාරීන් ගැන. මම කියන්නේ හොඳ නිලධාරීන් ඉන්නවා ලංකාවේ. දන ගහලා වඳින්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඉන්නවා ලංකාවේ. මට මේ වෙලාවේ මතකට එනවා සරත් අබේපිටිය මහත්තයා. පොට්ට නවුෆර්ට මරණ දඬුවම දුන්නා කියලා එතුමාට තමුන්ගේ ගෙදර ස්තෝප්පේ කාර් එක ළඟ මැරලා වැටෙන වෙඩි තිබ්බා. එතකොට අර ලලිත් තමන්වල මහත්තයා ඇසිඩ් පාරක් කාලා මූණ විරූපී වෙලා නුවර තාම ඉන්නවා. එතකොට තව මහින්ද දේශප්‍රිය මහත්තයා ගැනත් කියන්න ඕනේ. එතුමා තමයි කිව්වේ ගණියෙන් පහළට වෙඩි තියන්න එපා ඔළුවට වෙඩි තියන්න කියලා. ඒ රාජ්‍ය සේවකයා. නීති හරියට කරපු එකනේ. එතකොට අපේ ඉලාකෝන් මහත්තයා හිටපු පොලිස්පතිතුමා. ඒ වගේ අය රාජ්‍ය සේවකයන් අපිට දල ගහලා වඳින්න පුළුවන්. නමුත් මේ දූෂිත රාජ්‍ය සේවකයෝ නිකන් හිතන්න පස් කපන්න කියුබ් 500ට පර්මිට් එක අරගෙන කියුබ් 61000ක් අර අකරගම ගමේ ඉඳන් පස් අරගෙන ගිහිල්ලා තියෙනවා දියුලපිටිය මේ ගමේ මුතුරාජගල. ඉතින් මේ පස් මාෆියාව හරහා මේ පස් පාතාලය හරහා දැනට 48 දෙනෙක් මැරලා තියෙනවා. මේවා කරන්නේ මේ පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වන ඉන්දි කම්රුත්ත මහත්තයාගේ මේ පවුලේ කට්ටිය විතරයි කරන්නේ මේ. කවුද පවුලේ කට්ටිය? ඉන්දි කම්රුද්ද මහත්මයා. එතකොට එතුමාගේ මව කවුද? දංගල්ලගේ රොසලින්. දංගල්ලගේ රොසලින් කියන්නේ ඉන්දි කම්රුද්දගේ අම්මා. එතකොට දංගල්ලගේ රොසලින්ගේ සහෝදරයා කවුද? මේ සොහොයුරා කවුද? තුසිය අපේ වසන්ත දංගල්. ඉතින් වසන්ත දංගල්ල කියන්නේ ඔහු එක්ක වැඩ කරලා ආයේ මෙහි පැත්තට බැනලා ආයේ පැත්තට බැනුවෙක් කෙනෙක්. ඉතින් ඒකයි ඇත්ත කතාව. මේ එක පවුලක්. එතකොට ඔහුගේ පියා අපුහාමි, ඒ කියන්නේ හේරත්. එතකොට තුසිත කියන ඔහුගේ සොහොයුරා මේ එක පවුලක් කරන්නේ. ඉතින් මේ පවුල ඒ වගේ මේ ඊට පස්සෙන් ඉන්නවා ගෝඩ් ෆාදර් කෙනෙක්. කවුද අපේ ප්‍රසන්න රණතුංග. මේ කවුරුත් එකතුලා 48ක් දැනට ඝාතනය කරලා තියෙනවා. ඊට මාස 8කට ඉස්සෙල්ලා අන්න ඝාතනය කළා කටානේ පාරේ පස් ප්‍රියන් පස් නිලන්තව ඝාතනය කළා. ඉතින් මේ මම ජනමාධ්‍ය සහ ජනතාවන් ඉල්ලා හිටින්නේ අපි ගියේ පෞද්ගලික ප්‍රශ්නකට නෙමෙයි අකරගම ජනතාව හම්බෙන්නේ අකරගම ස්ථානයේට. අද මම දැක්ක සිරස පත්තරේ මේ සිරස නිවුස් වල කියනවා ඊයේ කොහෙද මේ අකරගම දෙහිගම් පල්ලමේ එතන වල් හාරලා කිඹුලෝ ඉන්නවා ඒවල. ඒක නිවුස් වලින් වෙන්නපු ගමන්ම අන්න දැන් අර ලේකම්තුමිය ක්‍රියාත්මක කළා ටක් ගන්න සිරස බලලා. සිරස ඉන්නව නේද මෙතන? ඔව්. දැන් ඉන්නවා සිරස. දැන් සිරස බලලා තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒතකොට සිරසෙන් ඉල්ලුවේ නැද්ද ලිඛිත පැමිණිල්ලක් එතුමිය? දැන් දැහැරලා තියෙන්නේ. එතුමිය කියනවා අයියේ මම සිරස දැක්ක හතට මම එවෙලෙම ගාම නිලධාරී කෙනෙක් යවුවා එතන. යවලා මේකට ක්‍රියාත්මක කරලා පොලිසියට කිව්වා කියලා. අකරගම මේ අකරගමේ ওই විදිහට ක්‍රියාත්මක වුණා නම් මේ සංහාරය වෙන්නේ නැහැ. මුළු සංහාරයටම උදව් දුන්නු. මෙතෙක් කල මේවා කරගන්න අතහිත දුන්නු රාජ්‍ය සේවක සංහාර ගන්න. මේ සමාව ඉල්ලන්න. දැන් මේ බලන්න මේ රිෂාඩ් හොඳයි රංජන් නරකයි. මේ ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් කියනවා. ඉතින් මම ගිහිල්ලා විල්පත්තු ගිහිල්ලා ඒ වන සංහාරය ඇහින් දැකලා විලත්තු කුලම් නේද? සිලාවතුර විජේගම ගියා විලත්තු කුලම් නේද? විලත්තු කුලම් වල මහා සංහාරයක් වෙලා තියෙනවා. ඉතින් දැන් අද ඉන්නේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ කවුද? BMW ස්වාමීන් වහන්සේලා. BMW එකක් දුන්නම පර්මිට් එකක් දුන්නම එතකොට සල්ලි දුන්නම ඇවිල්ලා මොනවද කියන්නේ? මේ කියලා තියෙන්නේ මේ රිෂාඩ් බදුදින් හොඳයි මම නරකයි රංජන් නරකයි. මම S2කට දැක්කා විල්පත්තුවේ වන සංහාරයක් වෙලා තියෙනවා.
මේක අපේ ඇමතිවරයෙක් කළත් කවුරු කළත් මම කියන්න බය නැහැ. නමුත් නිකන් හිතන්න මේ ස්වාමින් වහන්සේලා මේ ජාතියටම වැරදි වැඩක් නේ කරන්නේ. ජනාධිපතිතුමාට මේක මාධ්‍යෙට කියන්නේ. මනසියකට පර්මිට් එක අරගෙන පස්කියුට් 61000ක් මේ පුරවලා තියෙනවා. මේ වාගේ විනාශයක් සිංහරාජ වනයේ වෙලා තියෙනවා. රාජ වෙලා තියෙනවා. අකරගම මූලපීඩියේ කම්පා වෙලා තියෙනවා. ඒ වගේම මුල්පත්තුත් වෙලා තියෙනවා. ඒක තමයි